ආයුබෝවන් අතවරයක් කරේ නෑ හැමදේම වුණේ කැමැත්තේ සැකකාර සෙබලා කියයි. අනුරාධපුර වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන අතරත් බොහෝ දෙනා ඉන්නේ අවධානයෙන්. මේ සිද්ධියට අදාළ සැකකරු ගැන සහ ඔහුට අත්වන්නේ මොන වගේ දඩුවමක්ද කියන එක ගැන දැනුවත් විය යුතු නිසායි. ඒත් මේ ඇසෙන්නේ ඒ සිද්ධිය ගැන ආందోලනාත්මක ප්‍රකාශයක්. තමන් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණ නොකළ බව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී සැකකරු ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරියට සිදු වූයේ අතවරයක් නොවන බවත් සිදු වූ ලිංගික ක්‍රියාව බලහත්කාරයෙන් නොව සිය කැමැත්තෙන් සිදු වූ බවයි. සැකකරු විසින් අධිකරණයට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා ඇති අතර අධිකරණයෙන් ඊට අවසර ලැබුණු පසු ඔහු ඉහත කරුණු එළි කරන ලදී. එම ප්‍රකාශයත් සමග අනපේක්ෂිත තත්ත්වයක් මතුව ඇති අතර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් පිතානගේ මහතාට නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසයි. එමෙන්ම ගල්නෑව පොලිසිය විසින් තමන්හට ක්‍රූර වධහිංසා පමුණු වූ බවට සැකකරු අධිකරණයේදී කරුණු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය දැක්වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. සෙබලා කියා ඇත්තේ තමා සමග වෛද්‍යවරයා එක්වීම අතවරයක් ලෙස නිර්වීමට කිසිසේත් ඉඩක් නැති බවයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවන ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා මාර්ගයේ CCTV කැමරා ඇතිනම් එම අවස්ථාවේ වෛද්‍යවර හැසිරුණු ආකාරය හා ඒවා පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගත හැකි බවත් සෙබලා කියා සිටියා. මේ නිසා වෛද්‍යවරිය තමාව වර්ධක පැටලවීම ගැටලු සහගත බව ඔහු පැහැදිලි කර ඇත. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර සහ ගල්නෑව පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්නෑව පොලිස් නිලධාරීන් විසින් තම ගුණ මාර්ගයට කොල්ලක් ඇතුළු කර පහර දී ක්‍රූර වධහිංසා පමුණුවා ඇති බවත්ය. මෙම හේතුව නිසා තම ශරීරයේ අභ්‍යන්තරයේ රුධිර වහනය සිදු වී ඇති බවද සැකකරු අධිකරණයට පවසා සිටියා. කෙසේ වෙතත් උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ වෛද්‍යවරිය සම්බන්ධව සැකකරු කළ ප්‍රකාශය විමර්ශන නොමග යැවීමේ අරමුණින් කළ ප්‍රකාශයක් බවයි. සැකකරු 2025 මැයි මාස 26 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු පෙනී සිටි නමුත් සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැත. ඔහු අධිකරණයේ උත්තර බැන්දේ තනිවමයි. තවත් මෙවන් අලුත් තොරතුරකින් යළි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.